වෙලා තියෙන්නේ නම් මේගොල්ලෝ ළමයි ටික එකතු වෙලා සංගීතයක් බලන්න ගියා තමයි තියෙන්නේ. විනෝද ගමනක් හෝ සංගීතයක් කියලා තමයි මට ආරංචි උනේ. ඒගොල්ලෝ කිව්වේ මට එහෙම. එන ගමන් මේගොල්ලෝ මේ වෙන ළමයි වගේක් මේගොල්ලෝගේ බයිසිකලයට පයින් ගහලා තියෙනවා. ඔය ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි කියන්නේ. සබලෙන් ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි මට කිව්වේ. ඉතින් ඕකට මෙයා හිටියා කියලා මෙයාත් එක්ක රණ්ඩු වෙලා මෙයා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට ගියේ මෙයා වෙන වැඩකටනේ. තව යාළුවෙක්ගේ බයිසිකලයකට කෑල්ලක් හොයන්න. මේ බයිසිකලේ නැති වෙච්ච කෑල්ලක් හොයන්න තමයි හෙට ගිහිල්ලා තිබුණේ. ඒත් එයාගේ ගෑරේජ් එකට නෙමෙයි ගිහින් තිබේ. ගෑරේජ් එකේ පාර අයින් ඉඳලා තියෙන්නේ. එතන ඉඳලා තමයි මෙයාට මේ ඔය පහර කෑම සිදු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ බයිසිකලෙට තල්ලු කරේ මෙයා කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා නෙමෙයි ඒක කරලා තියෙන්නේ. ඒ බයිසිකලේ ගිය ළමයා කියනවා මෙයා නෙමෙයි කියලා. දැන් මෙයාත් කියනවා මෙයා නෙමෙයි කියලා. ඉතින් ඒ පහර කෑමට ලක් වෙනකොට දැන් මෙයා තනියමනේ එතන තනියම ඉඳලා ගහපු එක තමයි අසාධාරණ. ගොඩක් ළමයි කරපු වැඩයකට හඳුනාගත්තේ නැතුව මේ ළමයාට ගහපු එක තමයි වැරද්ද. මේ එකක් මෙයා දැන් මට ඕක කියලා මාස දෙකක් ඕක වෙලා මාස දෙකක් වෙනවා. ඒ කියනකොට මට කිව්වේ නෑ ඔච්චර ගැහුවා කියලා. මට කිව්වේ අම්මා පාරක් ගැහුවා මේ ඔය ප්‍රභා කියන ළමයා කියන්නේ ගහන සවලෙන් ගහන ළමයා ටික්ටොක් කෑල්ලක් හදලා එයාගේ Facebook එයාගේ ගිණුමේ දාගෙන තිබුණා. ඒක මම දැක්කා. දැක්කහම මම මගේ දරුවගෙන් ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ. එයාට පළවෙනි දවසේ ගහලා දෙවෙනි දවසේ මම ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? මේ සිද්ධිය මට කියන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ අම්මා යාළුවෙක් මට ගැහුවා මේ ඒක කමන්නේ අම්මා වැඩි හිතන්න එපා අම්මා කලබල වෙන්න එපා එකපාරනේ මට ගැහුවේ අම්මා ඔක වීඩියෝ එක තියෙන එක තමයි මට අවුල තියෙන්නේ අම්මා ඒක නම් අයින් කරගන්න ඕනේ කියලා ඊට පස්සේ මං කිව්වා හරි පුතේ අපි කලබල නොවීමුකෝ කියලා මම ගෙදර ආයටවත් නොකියා මගේ පුතාටවත් මං නොකියා ඔය ගහපු ගෑරේජ් එකට ගියා අඹ ගහන්දි ගිහිල්ලා ඉවර වෙලා එයාට ඒ ළමයි හිටියේ නෑ ගහපු ළමයි කවුරුත් හිටියේ නෑ ඒ ගෑරේජ් එකේ ළමයා හිටියා. ඒ ළමයාගෙන් මම විස්තර ඇහුවා පුතේ මෙතන පෙරේද දවසේ වලියක් ගියා නේද? එතන හිටියේ කවුද විස්තර කියන්න කියලා. ඊට පස්සේ ඒ ළමයි මට කිව්වා මේ ඒගොල්ලෝ නම් මෙතන නැහැ කියලා. එතකොට මේ ඒගොල්ලෝ මෙතන නැහැ නම්බර එක දෙන්නම් කියලා මට ওই ගහන ළමයාගේ නම්බර එක දුන්නා. ඒ ළමයාට මම ෆෝන් එකෙන් කතා කරා. කතා කරලා කිව්වා ඇයි පුතේ මෙහෙම පහර දුන්නේ මෙහෙමයි එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණානේ මෙහෙම පහර දෙන්න හොඳ නෑනේ පුතේ. ඕගොල්ලෝ ළමයිනේ ප්‍රශ්නයක් වුණා නම් කතා කරලා විසඳගන්න එපා. මේ ආයෙ එහෙම වෙන්න එපා. ආයෙ ගහ ගන්න එපා. ආයෙ රන් වෙන්න එපා. හැබැයි අර වීඩියෝ එකක් තියෙනවනේ පුතේ ඔයා ගාව. ඒක අයින් කරන්න මේ ඔයාටත් හොඳ නෑ මගේ පුතාටත් හොඳ නෑනේ කියන එක මං කිව්වා. එයා ඒක හරි අම්මේ ඒ ළමයා කිව්වා එයාට අම්මත් නෑ මේ අම්මා කෙනෙක් අඬනවා මට බලන් ඉන්න බෑ මේ ඒ නිසා මං අයින් කරන්නම් අම්මේ කියලා එයා කිව්වා අයින් කරන්නම් අනිවාර්යෙන්ම අයින් කරන්නම් කිව්වා වැඳලා වගේ කිව්වා එයා මං අයින් කරනවා අම්මේ ආයෙම කරන්නේ මේ මගේ පුතාට කියලා මං ඊට පස්සේ ගිහින් කියලා ඒක කරලා මේව කරගෙන ආවා ඉතින් එතකොට සාමදාන වෙලානේ ඊට පස්සේ දවස් දෙකක් මං කෝලුත් කරා ආයෙ ඔය ප්‍රශ්නේ ගෙනියන්න එපා පුතේ ආයෙ ගෙනියන්න එපා ගෙනිච්චොත් මේක වෙන කේස් එකක් වෙනවා මගේ පුතා පාරක්වත් ගහනවා මේ වීඩියෝ එකේ නෑනේ මගේ පුතා ඔයාලා ගහන වීඩියෝ එකකින් තියෙන්නේ අයින් කරන්න කියලා මම කිව්වා අයින් කරේ නෑ මේගොල්ලෝ මේ ඉතින් අයින් කරනවා කියපු ඉඳලා හිතේ අර කට වචනේ විශ්වාසය තියාන දරුවෝනේ ඒගොල්ලෝ පොඩි ළමයිනේ චුටි ළමයි නිසා කටේ විශ්වාසය අරගෙන මං අම්මා කෙනෙක් විදියට ඒක විසඳලා මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙයා මට ඒත් කෑ ගැහුවා මේ එපා මේ අම්මේ ගියේ ඇයි මට කියන්න නැතුව කියලා. ඒත් මං කිව්වා කමන්නේ නැහැ පුතේ. ඔක දැන් විසඳිලානේ ආයෙ ওই වීඩියෝ යන්නේ නැහනේ. ඒ නිසා සද්ද නොකර ඉන්න කියලා. හා කියලා හිටියා. ඔය පියුමි හංසමාලිගේ පුතත් මට කතා කරා. ඒ අර කතා කරපු ටෙලිෆෝන් නම්බර එකේ මේ මට දුන්න නම්බර එකෙම කතා කරලා කිව්වා නේ මේ ඇන්ටි මේ මම මේ අහවලා ඒ කියන්නේ නම කියලා මේ අහවලාගේ පුතා මේ ඒක ආයේ වීඩියෝ එක දාන්නේ මෙහෙමයි සෝරි ආයේ ඒක කරන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඒ කියලා දැන් මේ මාස දෙකකට පස්සේ තමයි මේ වීඩියෝ එක මේ වෛරල් යන්නේ. ඒගොල්ලොමයි දාලා තියෙන්නේ. ඒගොල්ලොම දාපු වීඩියෝ එකක් මේ අහපව් යන්නේ. ඒ මේ දැන් අලුතෙන් දැන් මේ දාන. හැබැයි මම එදා දැක්කේ පොඩි එක ෂොට් එකයිනේ.
දැන් මේ දැන් යන වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම ගහන එක දැක්කම මට මාව පාලනය කරගන්නත් බැරුණා. මම මෙයාගෙන් ඒත් ඇහුවා. ඒත් දවස් දෙකකට පස්සේ දැක්කේ මම. ඒ කියන්නේ වීඩියෝ එක මේගොල්ලෝ එළියට දාලා වෛරල් වෙලා මුළු ලංකාවමත් දැකලා මුළු ලෝකෙමත් දැකලා ඊට පස්සේ තමයි මම දැක්කේ. මගේ මිස් කෙනෙක් තමයි ගෙනල්ලා පෙන්නුවේ මේ බලන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොටයි මම අඳුනගත්තේ මේ අපේ වීඩියෝ එක යන්නේ කියලා. ඒ ඇවිල්ලත් මම මෙයාට කිව්වහම මෙහෙම දෙයක් යනවා පුතේ යන් අපි පොලිසිය ගිහින් කියමු දැන් මේක නවත්ත ගන්නත් විදියක් ඕනනේ පාරේ බහින්න ඕනනේ ලැජ්ජාව මේ කරපු අපරාධي බලන්නකො මේගොල්ලෝ මේ බොරුනේ කිව්වේ කියලා මම ඉතින් පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා